උදාහරණය වහා ඇබ්බැහි වෙන සුළුයි. ඒක අපි ඇබ්බැහි වෙන එක හොඳ පැත්තට යොදාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ වැඩ කටයුතු පාසුවෙන් කරගෙන අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපේ ළමයි මොකද කරන්නේ? ඕක නරක පැත්තට තමයි ඇබ්බැහි වෙන්නේ. නේද? එක ළමයෙක් හිටියා ෆෝන් එකට ඉතින් ඇබ්බැහි වෙලා කියන උපරිම තමයි ඇබ්බැහි වෙලා. එනවා ගේම් ගහන එක. ඕක තමයි කරන්නේ. අර ගේම් ගහනකොට මෙහෙම එළ දෙකෙන් ගහන්නේ මම දැකලා තියෙනවා. ඒ අර කොහොම අපි වැඩ කරනකොට ඇඟිලි වලට දාඩිය දානවා. ඒකට පොඩි මේස් දෙකක්. මම හිතන්නේ කඩේ ඇති නැත්නම් ගෙදරින් මම දීලා ඉන්නේ. හරි. මම මේස් දෙකක් දාගෙන තමයි කොච්චරවත් මේක ඔබන්නේ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා කිව්වා මෙහෙම මේ ළමයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා පාඩම් වැඩ මොකද කරන්නේ ලකුණුත් අඩුයි දැන් වාර විභාග ලකුණුත් අඩුයි ඒ විදිහට කිව්වා. ඊට පස්සේ එයා ගැන කතා කරා. මම කතා කරලා ඇහුවා මුගෙන් ඔයාට පුතේ මේ ලෝකේ ඔය ෆෝන් එක ඇර නැත්නම් ෆෝන් එක තරම් වටින වෙන දෙයක් නැද්ද? මම එහෙම ඇහුවේ දැන් ෆෝන් එක වගේම උඩ වටින වෙන මොකක් හරි දෙයක් තියෙනවා නම් අපිට ඒක රීප්ලේස් කරන්න පුළුවන්. ෆෝන් එක වෙනුවට එනම් ඔයා මේ දේ කරන්න. පොත පාඩම් කරන්න. ගණන් වල ආසන නම් ඒක කරන්න. ෆෝන් එකට වඩා ඔයාලට චිත්‍ර වලට ආසයින් චිත්‍ර අඳින්න. අන්න එහෙම අදහසින් මම ඇහුවා ෆෝන් එක තරම් වටින දෙයක් වෙන මේ ලෝකේ නැද්ද ඔයාලට? මොඩියා කල්පනා කරලා කිව්වා තියෙනවා සර්. මටත් දැන් සතුටුයි. ඒක ඇතුලේ සතුටුයි. ෆෝන් එක තරම් වටින දෙයක් උඩ වෙන තියෙනවනේ. එහෙනම් මම හිතුවා හරි මගේ අදහස දෙක ක්‍රියාත්මක කරන්න පුළුවන් මූලට දාන්න පුළුවන්. මම ඇහුවා මොකක්ද පුතේ ඔයාලට වටින්නේ? මූල ටිකක් කල්පනා කරලා බිම්බලන් කියනවා. ඒයි සර් චාර්ජර් මට නේද? ඊට වැඩිය හොඳයි කියලා මම කිව්වා. ඒක ටික රාජාංග ඥානවරු කියයි. කියලා කිව්වා. මොකද කියන්නේ?